තෙරුවන් සරණයි. මම හොරණ බක්කුල මහා සෑ මහා විහාරයේ විහාරාධිපති ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ. ඉතින් අද විශේෂයෙන් ලංකාවේ රූපවාහිනී ගුවන් විදුලි මුද්‍රිත මේ සියලු මාධ්‍යයන් ආවරණය කරමින් එළඹෙන වෙසක් පුන් පොහොය නිමිති කරගෙන බක්කුල මහා සෑ පුණ්‍ය භූමියේ අපි සිදු කරන්න සැලසුම් කරලා තියෙන ඒ අසිරිමත් ධාතු වන්දනා මහා පින්කම් මාලාව ගැන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනා දැනුවත් කිරීමයි අපේ ප්‍රධානම අරමුණ. ඔබ දන්නවා හොරණ ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපි පවත්වාගෙන යන ඒ උතුම් රෝහල් භූමිය, ඒ උතුම් පුණ්‍ය භූමිය මුල් කරගෙන කළුතර දිස්ත්‍රික්කයේ කළුතර බෝධිය අරුණු කොට තියෙන විශාලම චෛත්‍ය රාජානන් වහන්සේ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ අඩි 130ක පමණ උසකින් යුක්ත අසිරිමත් නිර්මාණ රැසකින් යුක්ත මේ බක්කුල මහා සෑය අපේ පසුගිය වසරේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණා. නමුත් අපිට මේ බක්කුල මහා සෑය සම්පූර්ණයෙන්ම උත්තම ධාතුන් වහන්සේලා චෛත්‍ය වෙනුවෙන් ලැබිච්ච නිදන් වස්තු සියල්ලම තැන්පත් කරන්න අපිට යම් බාධාවක් නැති වෙච්ච අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ චෛත්‍යයේ අපිට මේ වෙනකොට මේ බක්කුල මහා සෑය වෙනුවෙන් ලැබිච්ච තායිලන්තයේ විශේෂයෙන් සංඝරාජ මහානායක මාහිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් තායිලන්තයෙන් අපිට ලැබිච්ච උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම බුරුම රටින් අපිට ලැබිච්ච උත්තම ධාතුන් වහන්සේලා, ඒ වගේම මේ ලංකා භූමියේ අස්කිරි මහා විහාරය මුල් කරගෙන අපිට ඒ නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආදී මේ ලංකාවේ පූජනීය විහෙර විහාරස්ථාන රැසකින් අපිට ලැබිච්ච උත්තම ධාතුන් වහන්සේලා මෙවර අපි වෙසක් පුන් පොහෝ දවසේ පටන් එළඹෙන මැයි මාසයේ 12 වෙනිදා ඉඳන් අපි 18 වෙනිදා දක්වා සතියක කාලයක් බක්කුල මහා සෑය අභියස වෙසක් කලාපයක් හැටියට ඒ උත්තම ධාතුන් වහන්සේලා සදහැවතුන්ට වන්දනා කරගන්න අවස්ථාව සලසා දෙනවා. මේ බක්කුල මහා සෑ පුණ්‍ය භූමිය තුල මේ සතියක කාලයේ පුරාම වෙසක් කූඩු, වෙසක් තොරන්, ඒ වගේම වෙසක් නිර්මාණ වගේ භක්ති ගීත ආදී සතියක වෙසක් කලාපයක් අපි නිර්මාණය කරලා සදහැවතුන්ට වන්දනා කරගන්න සලස්වනවා. වගේම එළඹෙන වෙසක් පුන් පොහෝ දවසේ අපි හවස 3ට තමයි ඒ උත්තම ධාතු වන්දනාව ආරම්භ වෙන්නේ. රෑ පහන් වන තුරුම එදා දවසේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණෙන සියලු දෙනාට ඒ සියලු දෙනා අවසන් වෙන තුරු උත්තම ධාතු වන්දනා පින්කම් පැවැත්වෙනවා. ඉතින් සතියක් පුරා ඒ උතුම් ධාතුන් වහන්සේලා විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ සිටියේ ඒ අබිනී ලක්බඹර කේශ ධාතුන් වහන්සේලා, සර්වජ්‍ය ධාතුන් වහන්සේලා බක්කුල මහා සෑයේ තැන්පත් වෙලා ගර්භයේ අපි තැන්පත් කරපු බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා, සීවලී මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා වගේම බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා විශේෂයෙන් අපිට තායිලන්තයෙන් බුරුමෙන් බක්කුල මහා සෑය වෙනුවෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා, ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් දකින්න ඇති පසුගිය කාලේ මාධ්‍ය ඔස්සේ අපි ඔබට දකින්න සැලැස්සුවා ඉන්දියාවේ බුද්ධ ගයා පූජනීය පුණ්‍ය භූමිය, ලුම්බිනි සල්වනේ, කුසිනාරාව, බරණැස ඉසිපතන මිගදාය මේ ස්ථාන පූජනීය පුණ්‍ය භූමිවල ඊටමත් අලංකාරවත් උත්සව සංවිධානය කරලා ඉන්දියාවේ වැඩ ඉන්න ශ්‍රී ලාංකික මහා බෝධි සමාගමට සම්බන්ධ ආනන්ද බෝධි සමාගමට සම්බන්ධයේ පූජනීය නායක හාමුදුරන් වහන්සේලා දඹදිවින් අපිට බක්කුල සෑය වෙනුවෙන් උතුම් නිදන් වස්තු පූජනීය පුණ්‍ය භූමියේ තැන්පත් කරන්න ලැබිච්ච දේවල් ලැබුණා. ඒ සියල්ල සදහැවතුන්ට වන්දනා කරගන්න සලස්වන උතුම් ධාතු වන්දනා මහා පින්කම අපි මේ මැයි මාසයේ 12 වෙනිදා ඉඳන් 18 වෙනිදා වෙනකන් බක්කුල මහා සෑය අභියස පැවැත්වෙනවා. හොරණ දික්හේනපුරේ උතුම් පුණ්‍ය භූමියේ. ඉතින් අපි සදහැවතුන්ට ආරාධනා කරනවා බුදුන් දකින්නවා කියන අප්‍රමාණ සද්ධාවෙන් ඒ උතුම් පුණ්‍ය භූමියට පැමිණිලා ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න පැමිණෙන්න. ඒ වගේම අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ඒ තැන්පත් කළ ධාතු මන්දිරයේ වැඩ සිටිය ඒ උත්තම ධාතුන් වහන්සේලාත් අපි මේ වෙනකොට අතුරුගිරියේ පුණ්‍ය භූමියේ ඉඳ අපි 11 වෙනිදා ඊටමත් උත්සවශ්‍රීයෙන් පෙරහැරකින් හොරණ සීල සුවර්ණ පුණ්‍ය භූමියට බක්කුල මහා සෑය අභියසට වඩම්මලා ඒ උතුම් ධාතු වන්දනා පින්කම සිදු කරනවා.
ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා සුදු අතින් සැරසිලා බොහොම සද්ධාවෙන් ඔබ හැම දිනාටම ජීවමාන බුදුන් දකින්නවා මහරහතන් වහන්සේලා දැක ගන්නවා බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන බොහෝ මහරහතන් වහන්සේලා දැක ගන්නවා කියන අදහසින් මේ උතුම් ධාතු වන්දනා පින්කම තුල බොහෝ ධාතුන් වහන්සේලා සියසින් දැකලා වන්දනා කරගන්න එළමෙන වෙසක් පුන් පොහෝ දවසේ පටන් සතියක් පැවැත්වෙන ඒ උතුම් මහා පින්කමට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි